ගමු හරිනේ වැඩිමට කියන සර්ට් හරි බලන්නකො මේක I B U they he she it ජාලංගන ලස්සන නම මේක ලස්සන නම හරි එතකොට පුතේ සබ්ජෙක්ට් එක මේක තමයි මේ ක්‍රියාව කරන එක්කෙනා එතකොට මෙව්වත් අපිට සිංගියුලර් එහෙම නැත්නම් ප්ලූරල් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. තේරුණා නේද? හරි අපි බලමුකෝ මෙන්න මෙහෙම. මෙන්න මේ හතර බලන්න. I we you they. ඒවා පුතේ සිංගියුලර් නෙමෙයි. මේ තුන බලන්න මේ හතර මේ he she it ජාලංගනා කියලා ලස්සන නම. එතකොට he කියන්නේ ඔහු. පිරිමි ළමයෙක් වෙන්න ඕනේ පිරිමි කෙනෙක්. she කියන්නේ ඇය. ඌ කියන්නේ සතෙක් වෙන්න පුළුවන් it. ජාලංගනා කියන්නේ ගැහැණු ළමයෙක්. හරිද? එතකොට මේක ළඟම දාන verb එක. එහෙම නැත්නම් ක්‍රියාපදය මෙන්න මෙහෙමයි. අපි infinitive එකක් ගමු go කියලා. මෙන්න මෙහෙම go කියලා අපිට කියනවා මේ I go, we go, you go, they go. හැබැයි හරිද? හැබැයි he, she, it ජාලංගන මෙවටික පුතේ සිංගියුලර්නේ. ඒක වචනනේ. ඒක නිසා ඔයා අනිවාර්යෙන්ම he go, she go කියන්න බෑ. ඔයා අනිවාර්යෙන්ම es එකක් දාන්න ඕනේ. හරිද? දැන් අපි වෙන verb එකක් දාගමු. ඔයාට දීලා තියෙන verb list එකේ බලන්නකො. දැන් අපි ගමුකෝ buy. buy කියන්නේ මිලදී ගන්නවා කියන එක. සල්ලි දීලා ගන්නවා කියන එක. නේද? හරි. කෙනෙක්ට කියන්න පුළුවන් I want to buy a car. නේ? I want to දැන් මෙතන want to කියන එක පුතේ සාමාන්‍ය native speaker කෙනෙක් කතා කරනකොට මේක want to කියන එක wanna එහෙමත් කියනවා. ඒකම තමයි. ඔක American English වලටත් කියනම I wanna කියලා. ඔයාලට කියන්න පුළුවන් I wanna buy a car. මට ඕනේ කාර් එකක් ගන්න. Right? I buy, we buy, you buy, they buy. හැබැයි he වෙනකොට අපි ඒකට කියනවා he buys කියලා. Simple present එක. තේරුණාද? He buys, she buys, it buys. තේරුණානේ? ඒක තමයි මෙන්න මේ simple present කියන එකෙන් කියවෙන්නේ. අපි simple past එකට යන්න. simple past එකට. simple past කියන්නේ පුතේ සරල අතීත කාල අවස්ථාව. මේ බලන්නකෝ. අපි buy කියන එකේ past එකට යමු. bought. I bought. යාළුවෙක් කියනවා මේ අපි තාත්තා අලුත් කාර් එකක් ගත්තානේ කියලා. My dad bought a new car. කියලා. මම පෑනක් ගත්තා. I bought a pen. තේරුණාද? අපි අලුත් ගෙයක් ගත්තා. We bought a new house. ඒකට අපි කියනවා simple past කියලා. මේ බලන්නකෝ. දැන් කට්ටිය hina යනවා. කවන්න පොඩ්ඩක් hina වෙන්න. ඒකට අපි ගන්න past participle එක බලා ගන්නකො පුතේ. example එකක් මෙන්න මෙහෙම begin ගමුකෝ. begin, began, begun. break ගමුකෝ. මෙන්න මෙහෙම පුතේ infinitive අවස්ථාව අපි කියනවා break කියලා. එතකොට එක්කෙනෙක් කරනවා නම් අපි කියනවා breaks කියලා. simple past අවස්ථාව broke. හැබැයි මේ past participle අවස්ථාවකුත් කියනවා. ඒක තමයි broken. දැන් මෙන්න මේක focus කරන්න. focus this one. මේක focus කරන්න. පුතේ මෙන්න මේකට අපි කියනවා
past participle අවස්ථාව ඒක පාවිච්චි වෙන අවස්ථා ඉංග්‍රීසි වල මෙන්න මේක. එකක් අපි කියනවා perfect tense වල කියලා. perfect tense වල කියන්නේ මෙන්න මේවා. present perfect නම් වාට has එහෙම නැත්නම් have දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයා දාන්න ඕනේ මෙන්න මේ past participle අවස්ථාව. තේරුණාද? past perfect නම් මේ දෙන්නගේ past time එක මොකක්ද? had හරියට හරි had වලට පස්සේ එන bb එක. එතකොට future perfect නම් මොකක්ද එන්නේ? මෙයාලගේ future time එක අපි කියන එකට will have කියලා plus pp. එතකොට ඔයාලා දින verb list එකේ මතක තියාගන්න have has had will have වලට දකුණු පැත්තෙන් ඔයා අනිවාර්යයෙන්ම දාන්නේ past participle අවස්ථාව. right? මම කියවන්නම් simple present එක සහ simple past එක. ඔයාලා කියවන්න past participle අවස්ථාව. right? break, broke, broken. හරියට හරි. build, buy, bought. හරි. chose, හරි. ඒක පුතේ chosen. තේරුණාද? ඒ කියන්නේ පුතේ ඔක ඔයාටයි මේ වීඩියෝ එක බලන අයටයි කියන්නේ මේ ගොඩාක් ළමයි ඕක ප්‍රොනවුන්ස් කරනවා chosen කියලා. ඒකට මිහිලුවක් නේ chosen නෙමෙයි chosen. අපි ආයෙ පාරක් ගමු. choose කියන්නේ තෝරනවටනේ. choose, chose, chosen. පැහැදිලිද? එතකොට මේ chosen ඒ අවස්ථාව අපි එක්සැම්පල් එකක් ගමු. මම ටී-ෂර්ට් එකක් තෝරලා තියෙනවා. යමක් කරලා තියෙනවා. මේ බලන්න. මම නම් I. එතකොට I ට දාන්නේ have ද has ද? පුතේ අපි I ට දාන්නේ have. එතකොට I have chosen නෙමෙයි chosen එකක් නිසා අපි කියන ආටිකල් එක දානවා ටී-ෂර්ට් වලට කියන්නේ ටී-ෂර්ට්ම තමයි. හරි. කැම්පස් එකේදී නම් අපි රැක් වෙන කාලේ ඔකට කිව්වේ තේ කමිස කියලා. ඉංග්‍රීසි කතා කරන්න බෑනේ මුල් කාලෙදී. තේරෙනවද? හරි. ඒ වුණාට හරි සුන්දර දෙයක් කියන්නේ නැත්නම් මේව බලන කට්ටිය කැම්පස් යන්නේ නැති වෙයි. ජීවිතේ ඊළඟ නම් කැම්පස් යන්න ඕනේ. පැහැදිලිද? හරි. I have chosen a t-shirt. මේකෙන් එන තියෙනම තමා පුතේ have chosen කියන්නේ මම තෝරලා තියෙනවා t-shirt එකක්. I have chosen a t-shirt. පැහැදිලිද? මම t-shirt එකක් තෝරලා තියෙනවා. එතකොට මතක තියාගන්න ඕනේ O level paper එකේ දැන් කවදාවත් මේව sentences වගේ පුරවන්න එන්නේ නැහැ. කොහොමද එන්නේ? ඔයාලට පැරග්‍රාෆ් එකක් දීලා fill in the blanks එනවා. brackets ඇතුලේ තියෙන වචන. එතකොට have, has, had, will have එකට දකුණු පැත්තෙන් ඔයාලට තිබ්බොත් blank එකක් bracket එක ඇතුලේ verb එකක් තිබ්බොත් ඔයා අනිවාර්යයෙන්ම දාන්න ඕනේ verb එකේ past participle අවස්ථාව. ඒක ඔක්කොම දීලා තියෙනවා මේ කොලේ. පැහැදිලිද? හරි. මේක පුතේ පාවිච්චි වෙන දෙවන අවස්ථාව තමයි passive voice වල. passive voice වලදී සමාන ගුරුතුන් ගන්නවා V3 verb 3 කියලා එහෙම ප්‍රශ්නකුත් නෑ. නැත්තම් මතක තියාගන්න. passive voice වලදී අපි පාවිච්චි කරන්නේ past participle පමණයි. හරි. මෙන්න මෙහෙම example එකක් මම ලියන්නම්. එන්න මෙහෙම අපි ගමුකෝ සාමාන්‍යයෙන් Windows channel එහෙම වැඩිපුර කඩන්න යන ළමයි. එහෙම ළමයි. එහෙනම් කොල්ලෝ ගමු හා. He broke the window. He broke the window. දැන් පුතේ ඔයා මේ broke කියන verb එකට familiar වෙන්න ඕනේ. ඒ කියන්නේ
මම දාන්න break, broke, broken. හරිනේ? මතක තියාගන්න පුතේ when you use passive voice you must use only the past participle of the verb. Understand? Right, object එක the window, the window, the window. verb එක දිහා බලපුවාම verb එක කියලා තියෙන්නේ past tense වලින්. එහෙනම් අපි was හරි were හරි දාන්නේ. හැබැයි මෙතන එක ජනේලයයි තියෙන්නේ. නේ? එහෙනම් ඕනි ජීවියෙකුට තේරෙනවා. හරි, was දාන්න කියලා. was දැන් පුතේ ඔයා මෙයාගේ past participle එක බලනවා මොකද්ද? හයි. හරි, broken. The window was broken by දැන් මේ he තියෙන්නේ. මෙයාගේ object එක දානවා him කියලා. හරිනේ? So there are two instances. One is you use like in the perfect tenses which are present perfect, past perfect and future perfect. After that you use past participle. The other situation is when you write passive voice you use only past participle. තේරුණානේ? හරි. මේ ඔක්කොගේම present participle එක ing form එක break, breaking. හරි? මම කියන verb ඔක්කොගේම present participle කියන්නේ become, becoming, break, breaking, buy, buying, catch, catching, come, coming, do, doing, drink, drinking. මතක තියාගන්න. ඒක හරි ලේසි පුතේ ඈ. හරි. එහෙනම් අපි මේ සෙෂන් එක මෙතනින් ඉවර කරමු. කරනවාද? හරි. thank you. ඔෆ් කරන්න.